දෙවෙනි දැල් පාරුවේ පළවෙනි අස්වැන්න තමයි දැන් නෙලන්න හදන්නේ අපි නේ. අය ගහන්න නැහැ නේ ආනන්දයි රෑ වෙලාන් තියෙන්නේ. යනවා නේ. විකුණ ගන්නත් එපයි. ආ ඉස්සෙල්ලාම එක ටොප් බලුවක් ඈ. දැන් 500ක්වත් 500ක් විතර තියනවා නේ. අයින්නේ. තුනක් ඉන්නවා එක තැන. අර රෑම සෙට් කරන මේ පැත්තට බා. කලවිල්ලක් තමයි කියන්නේ. මේ කෑල්ල ගැලවිල්ලක් තමයි කියනවා කිව්වත්. උනා ලස්සන මාළු එක්ක. කොහොම ලොකු සයිස්. සයිස්, පෙරිය සයිස්. නයිලෝටි සිලාපියා. මොකද්ද? නයිලෝටි සිලාපියා. නයිලෝටි සිලාපියා කියන්නේ ඒකට ඈ. මාළු ගොඩක් ඉන්නවා නේද මේ කෑල්ලේ. ඔබ ගලවපන්. බඩු ඉන්නේ ටොප් බඩු ඈ. මාළු ඕනනම් අලුත් පැරජනට එන්න. ඔව්. මාළු නම් මාළු අලුත් එකක් දෙන වෙලාවේ මාළු. අල්ලන්න දෙන්නේ නැහැ ආවයි කියලා. ඔව් බඩු අරන් ඉන්නේ නේද? අල්ලන මාළු ගන්න පුළුවන් ආව. හෙලිකොප්ටර් වාගේ අල්ල ගත්තා. ආව. පේනවනේ ගලවන ගැලවිල්ල කොච්චර දස්සෙද්ද කියලා තේරෙනව නේද එතකොට? තුන් ගැව්වා ටංගාලා වැලි. මං වගේ ගලවන්න බෑ මට නම් හොම්බා. පොඩ්ඩක් අපේ එක්ස්පීරියන්ස් එකනේ. ගලවපන් මම දෙයි. ඔතන තමයි පොකුර. පායි. පායි. අතයි. අතරයි. මේ ඉතින් මාළු අල්ලනවා බලන්න බෑ. මෙහෙම මාළු වදින්නේ නැහැ නැද්ද? අපි මෙන්න ඕන. අපි එන්න ඕනේ අල්ලන්න මාළු. මේකේ ලූලු සෙට් උනා වයි බා. නේ. ඔව්. තෝනම් පහයි. පේනවනේ මාළු.
මාළු ඉන්න තාලේ පේනවා නේද මේ දැලේ මාළු උඩ ඉඳන් පේන්නේ උඩ මේ එතන හතරයි පහයි බඩු ආනන්දයත් පොඩ්ඩක් ගමු අපි ආයේ කැමරාවට නේද මාළු වල්ලන්න ඕන නම් මට කෝල් එකක් දෙන්න. මාළු වලින් ගව් තියෙනවා. මාළු ඉන්න ගව් තියෙනවා නම් නැද්ද ඔව්. මාළු ටික අරලා දෙන්න.